දැන් ගමනක් යන්න හදන්නේ. මේ අපි කියන්නේ කොහෙද යන්නේ කියලා. ඔයාලා බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ කියලා. අපිත් එක්කම ඉන්න. ෆස්ට් ට්‍රිප් එක තු කියන්නේ. ඕ අනේ ඇත්තමයි. ඇසි. දුරේ යන්නේ කොක්සි. හැබැයි අපි මෙහෙම කියමු. අපි රස කෑම තියෙන පැත්තකට යන්න. හැබැයි වීඩියෝ එක බලන්න කලින් කියන්න කොහෙද කියලා. හොඳ මුහුදක් තියෙන, රස කෑම තියෙන. ඔව් සුපිරි පැත්තක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි රෝම් ස්ටාසියෝනි තිබුර්තියන එහෙම නැත්නම් තිබුර්තියන ස්ටේෂන් එකෙන් අපේ ජර්නි එක පටන් ගත්තා. අපිට තිබුණේ බස් එකක් ගන්න. ඒ හින්දා අපි මේ විදිහට තමයි බස් එක ගත්තේ. මේ ඉන්නේ අයියා. බලන්න වෙලාව පෙන්නන්න. දැන් 9:08යි. බස් එක ඩිලේ. බස් එක ඩිලේ. 9:13 එන්නවත් බෑ විනාඩි 10යි. ඉතින් විනාඩි 30ක් විතර පරක් වෙලා බස් එක ආපු හින්දා අපි දෙනවා පුඩ්ඩක් ගැස්සිලා හිටියේ. හැබැයි අපි මෙන්න මේ විදිහට 9:00ට වගේ රෝම් තිබුරුතියන වලින් අපේ ජර්නි එක ස්ටාර්ට් කරා. දැන් ඔයාලා ඔල්රෙඩි දන්නවා ඇති අපි මේ කොහෙද ගියේ අපි මොනවද බැලුවේ කියලා. හැබැයි මම මේ වීඩියෝ එක ෂූට් කරපු වෙලාවේ I know you guys didn't have any idea about this trip. So ඉතින් මම මේ වීඩියෝ එකේ එහෙම නැත්නම් මේ බ්ලොග් එකේ all credits දෙන්න ඕන සාරක්කට. මොකද මේක තමයි මගේ birthday gift එක සාරක්කගෙන් මට හම්බෙච්ච. And this is my first trip without අයියා. මම අයියා අම්මා තාත්තා නැතුව කොහෙවත් ගිහිල්ලා තිබුණේ නෑ මෙන්න මේ දවස වෙනකම්. කොහොම වුණත් බස් එකේ පැය 2:00ක් වගේ ගියා. වුණත් මාර exciting journey එකක්. ඉතින් අපේ ලොකු අයියටයි දිශාන් අයියටයි දෙන්නටම බයි කියලා අපි දෙන්න මේ පැය 2:00ම කච ගගා කියව ගියා. ගෑනු ළමයි දන්නවනේ කොච්චර දේවල් අපිට කතා කරන්න තියෙනවද කියලා. ඉතින් මේ පැය 2:00 ගිවිල යනවත් තේරුන්නේ නෑ. මේ තියෙන්නේ නාපොලි චෙන්ත්‍රාලේ බස් නවත්තන තැන. ඉතින් මෙන්න මේ වගේ ලොකු බස් එකක අපි ආවේ තට්ටු දෙකක. දැන් අපි මේ බස් එකෙන් බහැලා ජර්නි එක ස්ටාර්ට් කරන්නයි. හම්මු ඇතියත් අපි බැස්සා. දැන් අපි යනවා මෙට්‍රෝ ගන්න. මොකද අපි යන්නේ දැන් කන්න අපිට බඩි කිනි ගොඩක්. මෙහි ප්‍රසිද්ධ තැනක් ඒකේ නම සොර්බිල්ලෝ කියලා. අපි දැන් ගිහින් පෙන්නන්නම් මොනවද අපි කන්නේ කියලා. අපි දාදී බෑග් එක සිස්ටමාරි කරනවා. ඉතින් නාපොලි චෙන්ත්‍රාලෙන් බහැලා මෙන්න මේ විදිහට සත්සියෝනි ගරිබාල්දි වලින් මෙට්‍රෝ ගන්න තමයි අපි බැස්සේ. එහෙනම් මේක තමයි මගේ ෆස්ට් ටයිම් එක රෝම් වලින් පිට වෙනත් සිටි එකක් මේ විදිහට එක්ස්ප්ලෝර් කරපු. ට්‍රිප් එකක් යනවා කියන එකයි සිටි එක එක්ස්ප්ලෝර් කරනවා කියන එකයි සෑහෙන විශාල වෙනසක් තියෙන දේවල් දෙකක් කියලා මම එදා තමයි ඉගෙන ගත්තේ. වගේම මේ වෙලාවේ මම බොහොම ආසයි මතක් කරලා දෙන්න. ඔයත් ගෑනු ළමෙක් නම් මට කියන්නේ යන තැනින් මෙන්න මේ වගේ සුවනීස් එහෙම නැත්නම් මෙමරිස් එකතු කරන පිස්සුවක් ඔයාලටත් තියෙනවද? ඉතින් මෙන්න මේ බස් ටිකට් එක තමයි මගේ නාපොලි ට්‍රිප් එකේ මෙමරි එක. ගන්න අපි දැන් යන්නේ පියත්සා ගවුල. දැන් බලන්න අපි කොහොමද මෙට්‍රෝ බැස්සේ කියලා මෙහෙන්. දාදිගේ බ්ලොග් එකේ. ඉතින් මෙට්‍රෝ කියලා බැස්සට මම හිතන්නේ අපි ගත්තේ ට්‍රේන් එක. මොකද අපිට පියත්සා කවුරු තමයි යන්න ඕන වෙලා තිබුණේ. ගියපු ගමන් ට්‍රේන් එක ගියා ඊට පස්සේ අපි ආයෙ විනාඩි 10ක් විතර ඉඳලා මෙන්න මේ ට්‍රේන් එක ගත්තා. දැන් අපි කෝච්චිය ගත්තා. අපිට යන්න තියෙන එක ස්ටේෂන් එකක් නේ. yes. ඉතින් බහැලා ඊට පස්සේ පයින් යන්න තියෙන නේද? 12ක් වගේ. මොකද කඩේ යම කිව්වේ? සොර්බිල්ලෝ. එහෙම කට උඩක් තියෙනවා. එහෙනම් ඔයාලා පරිස්සමට ඇවිදින්න. අපි යන කඩේටම යන්න. නෝ ඒක රසයි නම් ඒකට යන්න. ඔව් අපි ගිහලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එක ෆෙර්මාට වගේ එහෙම නැත්නම් එක ස්ටේෂන් එකක් ගිහිල්ලා අපි නාපොලි වලින් බැස්සා. පියස්සා කවුරු ඔයාලා දන්නවා ඇති ටුවරිස්ට්ලා හරියට ගැවසෙන හරිම ප්‍රසිද්ධ පියස්සා එකක් මේක ඉතාලියේ නාපොලි වල. අපි නම් ඇත්තටම මාරම ඕවර්වෙල්ම්ඩ් වුණා මේ මිනිස්සුන්ගේ ග්‍රීටින්ග්ස් වලින් හරිම වෙනස්. ෆෝන් එකේ ෆොටෝස් ගන්නයි මේ වැඩේ කරන්නයි බෑ. But look මේක මේ තමයි මෙහි වයිරල්ම මොකද කියන්නේ? කොෂබර්ති. කොෂබර්ති. කොෂබර්ති කියලා මෙහෙම ඉඳලා කකුල් දෙක දිවා මේ අස්පෙත සාරක් කලියා බලන්න. කකුල් දෙක පාරට එහෙම බොන්න දෙන්නේ. ඒක අපි කරනවා පස්සේ. මේකත් නේපල්ස් ආපුවාම අපි කරන්න ඕන දෙයක් නහය අල්ලන්න දෙන්නේ. good luck. මුලින්ම සාරක්කගෙන නහය අල්ලලා ඉන්නවා. ඊට පස්සේ යාගේ අල්ලන්න. ඒකට වඩා. ඔව් of course. දැන් අපි ඒක first thing කනවනේ මේ අපි ඒක තමයි කරන්නේ. ඔව් ඒක නම් ඇත්ත. අපි ස්ටෝරි දානවා.
විදිහට තමයි ජර්නි එක ස්ටාර්ට් වුණේ. මේ තියෙන්නේ පියත්සා කවුර් වල තියෙන ප්‍රසිද්ධ වියා එකක්. ඔයාලට පේනවද දන්නේ මම මේ වීඩියෝ කරගත්ත ඔයාලට පෙන්නන්න නාපොලියේ පීට්සා වලට ප්‍රසිද්ධ කියන්නේ ඇයි කියලා. මෙතන මාර වෙරයිටිස් ගොඩක් තිබුණේ පීට්සා ෆ්‍රීට් එහෙම නැත්නම් මේ බැදපු පීට්සා වගේ හැම ಜಾති වල සී ෆුඩ් බැදපු ಜಾතිත් තිබුණා. හරිම අමාරුයි මෙහි ගිහින් කෑමක් තෝරලා කන්න. මොකද ඒ තරම් මාරම කෑම ගොඩක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ දැන් අපි Google Maps ගහගෙන අපි හොයාගපු එහෙම නැත්නම් අපි සිලෙක්ට් කරපු රෙස්ටුරන්ට් එකට ඇවිදගෙන යනවා. අපිට විනාඩි 12ක් වගේ ඇවිදින්න තිබුණා. ඒ කියන්නේ මීටර 800ක් 850. ඒ ෆස්ට් ටයිම් තමයි මම මෙහෙම දේවල් ඉතාලියේ එක්ස්පීරියන්ස් කරේ. ලංකාවේ ඉඳන් මේ vlog එක බලනවා නම් ඔයාලට ලොකු දෙයක්. රෝමේ වගේ නෙමෙයි. නේපල්ස් වල ඒක හරිම නෝමල් දේවල්. මිනිස්සු රෙදි වනනවා, හෝන් ගහනවා, පාර මැද්ද හිටගෙන ඉන්නවා. පාර ඕන විදිහකට කතා කරනවා. මෙතන මොකක්ද එකක් තියෙනවා. තව මේ ආච්චි කෙනෙක් යනවා. පේනවනේ ආච්චි හෙල්මට් එකක්වත් නැහැ. Unbelievable. නිකන් අපි ඉන්දියාවට ගිහිල්ලා උඩ ඉඳලා ඉන්දියාවේ පස්සේ යටට ආවා වගේ. ඒ වගේ ෆීලින් එකක්. රෝමෙත් එහෙමයි. උඩ ඉඳලා යටට ගියා වගේ අපි. මේ ගෙවල් බලන්න ඔයාලත් මාත් එක්ක ප්ලීස්. මේ හැමදේම හරිම වෙනස් රෝම් වලට වඩා. මාර වෙනස් දේවල් තිබුණේ අපිට නාපල් වල try කරලා බලන්න ඇත්තටම. ඉතින් මේ තියෙන්නේ අපි හොයාගත්ත සොර්බිල්ලෝ කියන පීට්සා රෙස්ටුරන්ට් එක. මේක හරිම ප්‍රසිද්ධයි නාපෝලි වල. ඒ වගේම මුළු ලෝකෙමත් මේක හරිම ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකක්. එයාලගේ කෑම කතා කරලා වැඩනවා. ඔයාලා අපේ රියැක්ෂන්ස් වලින් බලන්න. Hello. හැබැයි අපිට පුංචි වෙලාවක් මෙතන ඉන්න වුණා. මොකද දත් මෙතන මාරම සෙනගක් හිටියේ. ඒ වගේම ෆිල්ම් ෂූටින්ග්ස් වගේ එකක් තිබුණා. දැන් මගේ පාර්ට්නර් ඉන් ක්‍රයිම් මගේ පීට්සා එක කපනවා. පීට්සා එක කපනවා දාඩිගේ. බලන්න මට තියෙන ආදරේ ඒක කපලා දෙනවා මට පිළිවෙලට. මම ඕඩර් කරපු පීට්සා එකේ නම තමයි පීට්සා අන්තෝනියෝ. ඒකේ තිබුණා කාපෙරි, අලීචේ වගේම හොඳ quality සූගෝ එකකුත්. සාරක් ඕඩර් කරේ මොකක්ද කියලා හරියටම මට මතක නෑ. කොමරියගේ චීසි පීට්සා එකක්, මාර්ගරීතා එකක්. ඉතින් මේ දෙකම අපි ඉවර වෙනකන් කෑවා. මං හිතුවේ නෑ කවදාවත් මට පීට්සා එකක් ඉවර වෙනකන් කන්න පුළුවන් කියලා. Right. Unbelievable. මේ කට නිෂානයි. ඉතින් මේ බලන්න ප්ලේට් දෙක අවසානයේ ඒකේ මොහොල හිතාගන්න මේ කෑම කොච්චර රසයිද කියලා. ආජන් now අපි දැන් කබෝන්න යන්නේ මේ ඉස්සරහම කඩෙන්. Let's try this one too. දැන් මේ තියෙන එලිමොන්චෙලා කඩේ ඇතුළ. But io diciamo le mie figlie veramente sono più cretine. TikTok è venuto. è questo. Ah, non parliamo di YouTube. Sì, YouTube è sempre questo, sì, però sempre Come si chiama questo. su YouTube? no, facciamo i mini blog qua. NC scan. Cheers. I'm gonna do a taste test. Oh wow. Buono, fritz. ඉතින් කාලා බීලා අපි ඇවිදගෙන ගියා. අපිට තව ගොඩක් තිබුණා එක්ස්ප්ලෝර් කරන්න. අපි 750ක් දීලා වොෂ්රූම් ගියා. දැන් අපි ආයෙමත් යන්නේ මුහුද බලන්න. ආයෙමත් කියන්නේ දැන් තමයි මුහුද බලන්නේ. මම තවත් අවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ මෙමරිස්. මම මේව ගොඩක් ගෙදර අරගෙන ආවා එක එක අයට. ඒ වගේම අපි බැලුවා මේ ස්පාක්කා නාපොලි කියන මෙන්න මේ තැන. ඒ වගේම මෙන්න මේ පිස්සු හැදෙන දෝල්චේ ಜಾති මාරම දෝල්චේ ගොඩක් තිබුණා. ඉතින් මෙන්න මේක බලන්නකෝ යාළුවනේ. මම මෙන්න මෙහෙම දෙයක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ලංකාවේ නම් මම දැකලා තියෙන මිනිස්සු පරවිය ඇති කරනවා. හැබැයි ඇත්ත කිව්වොත් මම මෙන්න මේ කොටසට නාපොලිය කැමති නෑ. මම දන්නේ මේ කොටස නිකන් හරියම නිකන් බය හිතෙන පැත්තක්. මේ මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ පැත්ත. ඒ වුණාට මට හිතෙන ටිකක් ඩේන්ජරස් වැඩි කියලා. මිනිස්සු හරියම ඇග්‍රෙසිව් මේ පැත්තේ. ඒ වගේම හරියම අපිරිසිදුයි. බොරු කියන්නේ නැහැ. හැමතැනම බීම ජරාව දාලා තිබුණා. බිත්ති විනාශ කරලා තිබුණා. ඉතින් හැම සිටි එකකටම good වගේම bad පැත්තකුත් තියෙනවා. මට හිතුණා නාපොලි වල මෙන්න මේ පැත්ත කියලා. එන්නේ අපි බලපු
බලපු තවත් ලස්සන පියත්සා එකක්. මේකෙත් අපි උඩට නැගලා ගියා. ඒ වගේම මෙයා බැලුවේ නැත්තම් නාපොලි ගිහින් වැඩක් නෑ. හැබැයි මෙයා බලලා අපි ඉන්ට්‍රස්ටිං වැඩක් කරන්න ගියා. කොහෙ ගියත් මේ shopping කියන්නේ මගේ ආසම දෙයක්. ඉතින් අපි වික්ටෝරියා සීක්‍රට් එකෙන් පුංචි shopping පාරක් කරා. එකක්වත් එහෙම සුවඳ නැහැ. අනිත් ඒවා ඔයාලා දන්නේ ඔයාලා දන්නේ සුවඳ ඒවා දාන්නේ. මම පාවිච්චි කරන්නේ ඒවා ඉතින් මට ඒවා සුවඳයි කොහොමද? කොස් මට මගේ vlog එකේ මම මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම ඔයාලට පෙන්නනවා කියලා හිතන් හිටියේ. බලන්න මේ වික්ටෝරියා සීක්‍රට් ලවුන්ජ් එකේ තියෙන මාරම ලස්සන බෑග් කලෙක්ෂන් එක. මම මෙච්චර ලොකු බෑග් කලෙක්ෂන් එකක් දැකලා නැහැ මේ වික්ටෝරියා සීක්‍රට් shop එකේ. කොහොම හරි අපි දෙන්න එකම ජාතියේ perfumes දෙකක් ගත්තා. matching perfumes. අපි ආව හොයාගෙන ආවේ. hello thank you. Oh wow. One like this. And Wow. what? Thank you. Oh If my you want in this god. place, Instagram, follow us. Yeah. Thank you for the picture, guys. Thank you. ඉතින් ඔයාලත් නේපල්ස් එක්ස්ප්ලෝර් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ එක්ස්පීරියන්ස් එකත් එක්ස්පීරියන්ස් කරන්න. මෙන්න මේ වගේ ස්ට්‍රීට් ෆොටෝ එකක් ගහගන්න. මෙයාලා මාරම ජෙන්ටල්. guys look at this. මේ දෝල්චේ මාව පිස්සු හැදෙව්වා. මම සාමාන්‍යයෙන් usually සලාතෝ දේවල් එහෙම නැත්නම් salty දේවල් තමයි කන්න ආස. හැබැයි මේවා මහන්සි දැන් මට සාරක්කටත් හොඳට මහන්සි වුණාට නිකන් මහන්සි නෑ වගේ ඉන්නවා. දැන් අපිට තව දැන් දෙක තුනක් තියෙනවා බලන්න. අපි බලමු කොහොමද ඒවා බලාගන්නේ අපි කියලා. මොකද්ද මේ? Galleria Umberto I. Whatever she says. අපි බලන්න හිටපු තව තැනක් බැලුවා. එතන lemon මේකක් තියෙනවා මොකද? හා. ලස්සනයි. අන්න මේ මොකද්ද කියලා සාරක්කකින් අහන්න යන්නේ මොකද්ද? මේක තමයි Piazza Plebiscito. නාපොලි වල තියෙන ප්‍රසිද්ධම පියාසා එක. ඇහුණන් අපි මෙන්න මේ කැෆේ එකේ මොනවා හරි බොනවාද? අපි දැන් මුහුද බලන්න යන්නේ. ඊළඟ නෑනේ Granita. මොනවද මේවට කියන්නේ? Granita alla fragola. අය තියෙන flavors අපිට පේනවා. පේනවා. අපිට තියෙන ෆ්ලේවර්ස් ගොඩක්. ෆ්‍රාගෝලා, ඊටසේ ඔරේන්ජ් තිබුණා, කැෆේ තිබුණා, ලිමෝනේ තිබුණා. ඉතින් මෙන්න මේ වගේ පුංචි විරාමයක් කරගත්ත අපි දෙන්න. මොකද ඇත්තටම ඒ බ්‍රේක් එක අපිට නිකන් ආයි වෙලාවේ අවශ්‍යම වෙලා තිබිච්ච දෙයක්. පස්සේ අපි මුහුද බලන්න ගියා. මේ මුහුද මම හිතුවට වඩා මාරම ලස්සනයි. මම දන්නවා ඔයාලට මේ කැමරාවෙන් මේ ලස්සන පේනවද කියලා. ඒ වුණාට හරිම ලස්සනයි. ඇස් දෙකට දකිද්දි හිත නිවිලා යන තරම් හරිම ලස්සනක් තිබුණේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන වෙලාව හරි හින්දා අපි ගෙදර අයට කැම ಜಾති ගන්න ගියා. කියන්න ඕන ගෙදර අයටත් අපි කැම ಜಾති ගොඩක් අරගෙන ආවා. මොකද එයාලා හැමෝම දාලානේ ගියේ. පුදුම බර වියදමක් තියෙන්නේ. දැන් ඒ වගේ කන්න දීලා සීනි හදවන්න යන්නේ අපි. අපි මේ චෙන්ත්‍රාලේ ඇතුළට යනවා පොන්චි දෙයක් කරන්න. මොකද්ද කරන්න කියන අපි ගිහින්. අපි ක්‍රාෆට් නෑ. ක්‍රාෆට් හදනවා මතක නෑ. හරනවා. කොචම්බැල් එකක් ගන්න යන්නේ. ලොකු චම්බෙල් එක. සීනි දාලා තියෙන. තවත් සුගර් හදාගන්න. එන්න තියෙනවා අපි කන්න අපිට. පවයට මාම මතක් වෙනවා දැක්කනේ. දුක මුණ දාන්න දුක මුණ. දුම බඩු ගොඩක් ගත්තේ අපි. එපා වෙලා තියෙන දැන්. සාරක්කද ගත්ත බඩු ගොඩ පේනවනේ. ගණන් කරන්නත් බෑ. අපි දැන් back to සුපුරුදු place. Yeah, think cutting. හැමතැනින්ම එල්ලන් ඉන්නේ. මොකද මහන්සි ගොඩක්. දැන් අවසానයි. අපිට මහන්සි දුකයි. දවසේ කියුණ එක්වෙන්න. ඔව්වනේ. ඉතින් ඔන්නම තමයි අපි නේබල්ස් වල අපේ දවස ස්පෙන්ඩ් කරේ. හැමදාමත් වගේ මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ආදරේ. ඊළඟට vlog එකක් අරගෙන යනකම් පරෙස්සමින් ඉන්න. අපි ආයමත් තිබුරුතිගෙන ආපු විදිය තමයි මේ තියෙන්නේ. Thank you for watching. Bye bye. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා